Activity 6. Activity 6. On 1st of January 2024, Sudhir started retail business of kids where by investing 140,000 in cash, further he has invested 30,000 worth of shares and 300 worth of his own building for the business. The business earned 630,000 worth of income and incurred expense of 201 uh, 210,000 for the 6 months ended 30 2024. During this period, Sudhir has withdrawn 18,000 cash and 7,000 worth of kitware from the business. You are required to calculate the following capital as at 1st of January 2024 and second one net profit earned during the period and total withdrawals made within the period and equity of Sudhir as at 3624. Very easy. මේ කියන්නේ මෙයා ඉස්සර පටන් ගන්න තියෙනවා ඒක ඉන්වෙස්ට් කරන සල්ලි වලින් 2,40,000 ඊළඟට බිල්ඩින් එකක් යා කියන්නේ ලක්ෂ 3ක් වගේ බිල්ඩින් එකක් යා ඉන්වෙස්ට් කරලා තියෙනවා ඒ වගේම 30,000ක් වටිනා ලිවඩ් යා ඉන්වෙස්ට් කරලා තියෙනවා එතකොට මේ ටික තමයි යා ආරම්භයේදී ඒ කියන්නේ 1st of January 24 මෙයා ඉන්වෙස්ට් කරලා තියෙනවා. අපි ඒක එහෙම දාගමු. මේ කියන්නේ මේ ඉක්විටි චේන්ජ් එක කියන්නේ. මම ඒකට මේක මම මේ විදිහට ලියාගන්න. එතකොට 1st of January 2024 capital එක තමයි මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. කොහොමද? cash වලින් ඉන්වෙස්ට් කරනවා 240,000 ඊළඟට ආය ෆර්නිචර් ඉන්වෙස්ට් කරනවා 30,000 ඊළඟට ආයේ බිල්ඩින් එක ඒක 300,000 හරිද මේ තියෙන්නේ එයාගේ ඕපනින් කැපිටල් එක හරිද එතකොට කොච්චරක් කියනද 570,000 හරිද මේ තියෙන්නේ 1st of January කැපිටල් එක හරිද ඊට පස්සේ the business earned 360 worth in and incurred expenses 220 for the 6 months ended. එතකොට ඒ පළවෙනි මාස 6 එයා පළවෙනි මාස 6 මොකද කරලා තියෙන්නේ? හරිද? පළවෙනි මාස 6 for the 6 months. හරිද? එයාගේ ඉන්කම් එක කීයක්ද? ඉන්කම් එක ලැබිලා තියෙනවා 360,000. The business earned 360,000 as income and expenses විදියට ගිහිල්ලා තියෙනවා 210,000. Then the business earned profit. එතකොට profit එක ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා 150,000. හරිද? එතකොට අපි මේක එකතු කරනවා මේ කැපිටල් එකට මොකද්ද අපේ net profit එක for the 6 months. What's the 150,000? Right. ඊළඟට කියනවා during this period Sudhir has withdrawn 18 in cash and 7,000 worth of fees.
ඊට පස්සේ අපි දන්නවා drawings අපි equity එකකින් උඩ කරනවා. එතකොට drawings කොහමද දීලා තියෙන්නේ 16,000 in cash and 7,000 and kids were in total is 25,000. එහෙනම් අපිට ගත්ත හැකි කවදටද 6යි 30ට equity asset 36/2024 මම මෙතන capital එක ඕන equity කියලාම ගන්න කියනවා capital equity ඔක්කොම same name තමයි equity right එතකොට අපිට එනවා මෙන්න මෙහෙම තමයි අපිට equity කරනවා as 36/2024 කොච්චරද 695,000 මේක ආවද දෙන්නටම ළමයි එතකොට මේ තියෙන්නේ පළවෙනි එකට ආන්සර් එක ඊළඟට මේ තියෙන්නේ දෙවෙනි එකට ආන්සර් එක ඊළඟට total withdrawals මේ තියෙන්නේ තුන්වෙනි එකට ආන්සර් එක මේ තියෙන්නේ හතරවෙනි එකට ආන්සර් එක